අද අපි කතා කරන්නේ පීඩියාට්‍රික් වල අපිට එන කොමනස්ම ලෝන් කේස් එකක් නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම්. එතකොට රීනල් ලෝන් කේසස් ගත්තම රීනල් ලෝන් කේසස් වල අපිට කොමන්ලිම එන්නේ නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් UTI. ඊට අමතරව CKD, පයිලොනෙෆ්‍රයිටිස් චුට්ටක් එන්න පුළුවන්. අර තුන තමයි කොමනස්ම වෙන්නේ. එතකොට ඒකෙනොත් ගොඩක් වෙලාවට නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් බබාලා වෝඩ් එකේ ගොඩක් ඉන්න නිසා එයාලව ලොන් කේසස් වලට දෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ නිසා ගොඩක් අයට මෙතනින් හම්බෙන්න පුළුවන් නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම්. එතකොට ඒකේ අපේ history examination ඊට පස්සේ තමයි discussion එක තියෙන්නේ. එතකොට අපේ මුලින්ම ලොන් කේස් එකේ history එක ගද්දී එක මම වෙනමම කතා කරන්නම්. ඒත් දැන් මෙතන පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන හින්දා මුලින්ම අපි clinical features දැනගන්න ඕන නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් එකේ මොනවාද main clinical features අපි ඒක කොහොමද නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් එකෙන් වෙන් කරගන්නේ කියලා. එතකොට අපි නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් ගත්තම ඒ බබාලට usually තියෙන mild edema එකක්. හැබැයි නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් බබාලට very severe gross edema එකක් තියෙනවා. එතකොට ওই දෙකෙන් අපිට mainly වෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් බබාලට මයික්‍රොස්කොපික් හෝ මැක්‍රොස්කොපික් හිමැට්යුරියා එකක් තියෙනවා. හැබැයි usually නෙෆ්‍රටික් බබාලට මැක්‍රොස්කොපික් හිමැට්යුරියා එකක් නැහැ. ඊට පස්සේ නෙෆ්‍රටික් usually එන්නේ අවුරුදු 5ත් 15ත් අතර අයට. නෙෆ්‍රටික් usually preschool age එකේ බබාලට තමයි එන්නේ. ඊට අමතරව නෙෆ්‍රටික් බබාලගේ ඔලිගොයුරියා එක කියන්නේ reduced urine output එකක් සහ hypertension තියෙනවා. ඔය features usually නෙෆ්‍රටික් බබාලගේ නැහැ. අඩුයි. ඔන්න ඔය ටිකෙන් ඔයාලට අපිට අඳුර ගන්න පුළුවන් මේ බබාට නෙෆ්‍රටික්ද නෙෆ්‍රොටික්ද කියලා mainly වෙන් කරගන්න පුළුවන්. එහෙම clinically අපි වෙන් කරගත්තට පස්සේ ඊළඟට වැදගත් එක තමයි මෙයාගේ මේ නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් එකට තියෙන ඊටියොලොජි එක මොකක්ද කියලා අඳුර ගන්න එක. එතකොට ඊටියොලොජිස් ගත්තම ඊටියොලොජිස් mainly post streptococcal glomerulonephritis එකක් වෙන්න පුළුවන්. SLE එකක් වෙන්න පුළුවන්. HSP වගේ vasculitis එකක් වෙන්න පුළුවන්. IgA nephropathy වෙන්න පුළුවන්. එතකොට history එකේදී අපි මේ ටික අනිවාර්යෙන් exclude වෙලා තියෙනවනේ මේ හතරවත්. එතකොට ඔයා post streptococcal glomerulonephritis ද කියලා බලන්න history එකේ අහන්න ඕන history of sore throat skin sepsis තිබ්බද කියලා 2 to 4 weeks back. අතට එහෙම තියෙනවා නම් අපිට clinically කියන්න පුළුවන් මෙයාට most possibly තියෙන post streptococcal glomerulonephritis එකක් කියලා. SLE ද කියලා බලන්න මේල rash එකක්, alopecia, oral ulcers තියෙනවද කියලා වගේ අර SLE වල මේ main features කිහිපයක් ඇහුවම ඇති. ඊට පස්සේ HSP වගේ vasculitis එකක්ද කියලා බලන්න. HSP වල clinical features විදියට palpable rash එකක් තියෙනවද, buttocks වල, outer thigh වල සහ constipation වගේ history එකක් තියෙනවද කියලා අහන්න පුළුවන්. ඊළඟට IgA nephropathy ද කියලා බලන්න. ඔයාලට අහන්න පුළුවන් recurrent macroscopic hematuria තියෙන history එකක් තිබ්බද. එහෙම නැත්නම් මෙයාට sore throat එකක් හැදිලා ඊළඟ දවසේ එහෙමත් නැත්නම් 1 to 2 days වලට පස්සේ ද මේක හැදුනේ. කියන්නේ synpharyngitic presentation එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඔය ටික අහලා අපිට acute glomerulonephritis ඒ කියන්නේ nephritic syndrome එකේ etiology එක හොයාගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම point එක වෙන්නේ මොනවාද කරන investigations කියන. එතකොට කරන investigations ගැන කතා කරනකොට ඒක අපි classify කරන්න ඕන. diagnose කරන්න කරන investigations මොනවාද? ඊළඟට etiology එක අඳුරගන්න කරන investigations මොනවාද සහ මොනවා හරි complications තියෙනවද කියලා අඳුරගන්න සහ ඒව assess කරන්න severity එක assess කරන්න කරන මේ investigations මොනවාද කියලා. එතකොට diagnosis එක ගත්තම diagnosis එකේදී අපි මුලින්ම කරන්නේ urine full report එකයි microscopy එකයි. එතකොට urine full report එක කියන එක විතරක් කියන්නේ නැහැ. අපි urine full report එකේ මොනවද බලන්නේ කියලා සහ ඒ බලන එකෙන් මොනවද suggest වෙන්නේ කියලාත් කියන්න ඕන. එතකොට ඔයා කියනවා to confirm the diagnosis. I will do a urine full report and I will look for red cell cast which is suggestive of nephritic syndrome. අන්න ඔය විදිහට අර එක වාක්‍යකින් ඔයා මේ ඉන්වෙස්ටිගේෂන් එක කරන්නේ ඇයි ඒකේ මොනවද බලන්නේ සහ ඒ බලන දේ මොකද්ද සජෙස්ට් වෙන්නේ කියලා තුනම එකට කිව්වම කම්ප්ලීට් ආන්සර් එකක් විදියට එකට අපිට කියන්න පුළුවන්. එතකොට යූරින් ෆුල් රිපෝට් එකේ ඔයා නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම්ද කියලා බලන්න, රෙඩ් බ්ලඩ් සෙල්ස් තියෙනවද කියලා බලනවා, රෙඩ් සෙල් කාස්ට් තියෙනවද කියලා බලනවා. එතකොට මේ රෙඩ් සෙල් කාස්ට් වලින් ඔයාට කියන්න පුළුවන් මේක ග්ලොමෙරියුලර් හිමැට්යුරියා එකක් කියලා. ග්ලොමෙරියුලර් හිමැට්යුරියා එකක් කියන්න පුළුවන් රෙඩ් සෙල් කාස්ට් තියෙන එක. ඊට පස්සේ ඔයා නෙෆ්‍රටික් වලට ඔය දෙක බලනවනේ. ඊට පස්සේ ඔයා බලනවා හයිලයින් කාස්ට් තියෙනවද කියලා. අතන හයිලයින් කාස්ට් තිබ්බොත් ඒක සජෙස්ටිව් ඔෆ් නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම්. ඊළඟට ඔයා බලනවා
WBC කියන්නේ pus cells තියනවද, nitrate තියනවද, leukoesterase තියනවද, WBC cast තියනවද කියලා which is suggestive of UTI. ඔන්න ඔය ටික තමයි ඔයා UFR එකේ බලන්නේ. ඊට පස්සේ මයික්‍රොස්කෝපි එක ගත්තා. මයික්‍රොස්කෝපි එක කියන්නේ phase contrast microscopy එකේ ඔයා බලනවා dysmorphic red blood cells තියනවද කියලා. මේ dysmorphic red blood cells ඔත් තිබ්බොතින් ඒක ඉන්ඩිකේට් කරනවා glomerular hematuria එකක් තමයි මේ තියෙන්නේ කියලා. එතකොට ඒකට පස්සේ UFR එකයි මයික්‍රොස්කෝපි එකයි බැලුවට පස්සේ ඊළඟට කරන ඉන්වෙස්ටිගේෂන් එක තමයි යූරින් වෝට් ටෙස්ට් එක. එතකොට මේ යූරින් වෝට් ටෙස්ට් එක ගත්තම යූරින් වෝට් ටෙස්ට් එක අපි නෙෆ්‍රොටික් බබාලටත් කරනවා. එතකොට නෙෆ්‍රොටික් බබාලගේ යූෂුවලි ඒක හයි ලෙවල්ස් වලින් පොසිටිව් වෙනවනේ. මේ යූරින් වෝට් ටෙස්ට් එකත් පොසිටිව් වෙනවා. හැබැයි නෙෆ්‍රොටික් අයගේ තරම් පොසිටිව් වෙන්නේ නැහැ. ඊට අමතරව මේකේ ප්‍රෝටීන් හින්දා නෙමෙයි යූෂුවලි ඔය පොසිටිව් එක එන්නේ රෙඩ් බ්ලඩ් සෙල්ස් හින්දා. එතකොට මේ රෙඩ් බ්ලඩ් සෙල්ස් හින්දා එන හින්දා මේ එන ඩිපොසිට් එකේ තියෙනවා බ්‍රවුන් ඩිස්කලරේෂන් එකක්. එතකොට යූෂුවලි අහනවා මේකේ ඩිපොසිට් එකක් එනවද? ඒ එන ඩිපොසිට් එකේ පාට මොකක්ද? එතකොට ඒක බ්‍රවුන් පොඩි ඩිස්කලර් ගතියක් තියෙනවා. ඒකේ බ්‍රවුන් ඩිස්කලරේෂන් එකක්. එතකොට එහෙම එන්නේ ඇයි කියලා කොහොම මේක රෙඩ් බ්ලඩ් සෙල්ස් ප්‍රෙසිපිටේට් වෙන හින්දා තමයි එහෙම එන්නේ කියලා කියන්න ඕන. ඊළඟට ඒ ටික කරාට පස්සේ ඔයාලට ඩයග්නෝස් කරන්න පුළුවන් මේ බබාට නෙෆ්‍රටික් තමයි තියෙන්නේ කියලා. එතකොට නෙෆ්‍රටික් ඩයග්නෝස් කරාට පස්සේ ඊළඟට අපේ ඊළඟ ස්ටෙප් එක තමයි ඊටියොලොජි එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න එක. එතකොට ඊටියොලොජි එක අපෙන් අහන මේන්ලි ඊටියොලොජිස් දෙකයි තියෙන්නේ පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස් එකයි SLE එකයි. එතකොට පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස් ගත්තම මේකේ ඇන්ටි ස්ට්‍රෙප්ටලයිසින් OTT එක බලන්න පුළුවන්. ඒක more than 200 නම් අපි කියනවා පොසිටිව් කියලා. නැත්නම් අපිට ඇන්ටි DNase B බලන්න පුළුවන්. නැත්නම් අපිට සීරම් කම්ප්ලිමන්ට් ලෙවල් එක බලන්න පුළුවන්. එතකොට මේ සීරම් කම්ප්ලිමන්ට් ලෙවල් එකේ ස්පෙસિෆික් පොයින්ට් එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ ට්‍රාන්සියන්ට් ඩ්‍රොප් එකක් තමයි එන්නේ C3 වල. එතකොට මේක ට්‍රාන්සියන්ට් ඩ්‍රොප් එකක්ද කියලා බලන්න අපි මෙයාගේ කම්ප්ලිමන්ට් ලෙවල්ස් ආයි රිපීට් කරන්න ඕන 6 to 8 weeks වලින්. එතකොට ඒවා back to normal වැඩි වෙලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේක ට්‍රාන්සියන්ට් ඩ්‍රොප් එකක් තමයි තියෙන්නේ කියලා C3 කම්ප්ලිමන්ට් ලෙවල්ස් වල. එහෙම තිබ්බම අපිට ඒකෙන් ඩයග්නෝස් කරන්න පුළුවන් පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස්. ඊට පස්සේ සමහර ලාවට අහන්න පුළුවන් ඇයි C3 drop වෙන්නේ? ඇයි මේ C3 කම්ප්ලිමන්ට් එක drop වෙන්නේ පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස් වල? ඒකට හේතුව තමයි මේ පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස් ඩිසීස් එකේදී ඕල්ටර්නේටිව් කම්ප්ලිමන්ට් පාත්වය එක ඇක්ටිවේට් වෙලා තමයි මේ C3 levels අඩු වෙන්නේ. ඒක යූෂුවලි ට්‍රාන්සියන් හින්දා සති 6කින් 8කින් ආයෙවා ටෙස්ට් එක රිපීට් කරලා බලද්දී levels වැඩි වෙලා තියෙනවා. ওই ටික තමයි තියෙන්නේ පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස් ඩයග්නෝස් කරන්න. අනිත් පොයින්ට් එක තමයි ඇන්ටි ස්ට්‍රෙප්ටලයිසින් OTT එක නෝමල් වුණොත් අපිට ඒකෙන් එක්ස්ක්ලූඩ් කරන්න බෑ පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමෙරුලොනෙෆ්‍රයිටිස්. මොකද ඒ අපි බලපු ඇන්ටිබොඩි එක නැතුව වෙන ඇන්ටිබොඩිස් පොසිටිව් වෙලා තියෙන්න පුළුවන්. ඒක එකක්. එතකොට මේ ටෙස්ට් වලින් අපි කරේ මේ ASOT එකයි ඇන්ටි DNase B දෙකෙන්ම අපි කරේ මේ අපි ඇන්ටිබොඩි ටීටර්ස් චෙක් කරා ස්ට්‍රෙප්ටෝකොකල් ඇන්ටිජන් එකට against හැදිච්ච. ඒ දෙක තමයි මේකෙන් කරේ. ඊට පස්සේ SLE ඩයග්නෝස් කරන එක ගැන අහුවම අපි HO කෙනෙක් විදියට කරන හින්දා මුලින්ම ලොකු ඉන්වෙස්ටිගේෂන්ස් කියන්නේ නැතුව HO විදියට ඔයාලට කරන්න පුළුවන් බේසික් ඉන්වෙස්ටිගේෂන්ස් වලින් තමයි පටන් ගන්න ඕන. මුලින්ම ෆුල් බ්ලඩ් කවුන්ට් එක. ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ ඔයා බලනවා පෑන්සයිටෝපීනියා එකක් තියෙනවද කියලා. ඒතර පෑන්සයිටෝපීනියා එකක් තියෙනවා නම් ඒක සජෙස්ටිව් SLE වලට. ඊට අමතරව ඔයා ESR level එක බලනවා, CRP level එක බලනවා. ඒතර ESR level එක high, CRP level එක low වෙනවා. CRP level එකත් වැඩි වෙන්න පුළුවන් ඒ බබාට coexisting infection එකක් තියෙනවා නම්. එහෙම නැති හැම වෙලාවකම CRP level එක අඩුයි, ESR level එක වැඩි. ඊට අමතරව ANA අනිවාර්යෙන් පොසිටිව් වෙන්න ඕන ඒක T එකත් එක්ක කියන්න ගොඩක් වෙලාවට. ඊළඟට DS-DNA antibody එක බලනවා. ඊට පස්සේ low complement levels තියෙනවා C3 and C4. ඒක usually persistently low complement levels තියෙනවා SLE වලදී. ඒ ටික තමයි SLE ඩයග්නෝස් කරන්න අපි බලන්නේ. ඊට අමතරව අපි මේ UTI කියන එක එක්ස්ක්ලූඩ් කරන්න යූරින් කල්චර් and ABST එකක් කරලා UTI එක එක්ස්ක්ලූඩ් කරන්න ඕන. ඊළඟට complications assess කරන එක. එතකොට මෙයාලට එන්න පුළුවන් complications තුනයි mainly තියෙන්නේ acute renal failure එකයි hypertensive encephalopathy එකයි acute pulmonary edema එකයි. එතකොට ඕකේදී acute renal failure එකට අපි usually investigation එක විදිහට serum creatinine levels check කරනවා, serum electrolytes specifically potassium ගැන බලන්න කරනවා. ඕකෙන් අපිට acute renal failure එකක් develop වෙනවද කියන එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහන point එක තමයි මේ how are you gonna manage this child as HO.
එතකොට ඇච්චෝ කෙනෙක් විදියට නෙෆ්‍රටික් බබෙක් ඇඩ්මිට් වෙනකොට ඔයා කොහොමද කරන්න කියලා ඇහුවම අපි ඔන්න ඇඩ්මිෂන් ඉඳන් පිළිවෙලට උත්තරේ කියද්දි ලකුණු හොඳ ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට ඔයා මුලින්ම කියන්න ඕන ඔන්න ඇඩ්මිෂන් නෙෆ්‍රටික් කියලා සස්පෙක්ට් කරන බබෙක් ඇඩ්මිට් වෙනකොට I will look for the complications. මොනවා හරි කියන්නේ hypertensive encephalopathy features තියෙනවද, acute renal failure features තියෙනවද, නැත්නම් acute pulmonary edema features තියෙනවද කියලා history and examination දෙකේදීම ඔයා ඒව exclude කරලා ඉන්නවා ඔන්න admission කියලා මුලින්ම කියන්න ඕන. එතකොට ඒවයි features අපි ඉස්සරහට කතා කරමු. ඒ features වා බලන්න. ඊට පස්සේ අපිට තියෙන general management එක. general management එකේ පළවෙනි එක තමයි acute side bed එක තමයි බබාව තියන්න ඕන. ඒ තියලා ඒ කියන්නේ එහෙම තියන්නේ intensive monitoring ඕන මේ complications develop වෙන හින්දා මුල් දවස්වල. ඒ නිසා monitoring වලට ලේසි වෙන්න acute side bed එක තියෙනවා. ඊට පස්සේ අපි අර කලින් කිව්ව investigations ටික කලින් ඇහුවේ නැත්තම් මෙතනදී කියන්න ඕන මම investigations කරනවා to diagnose to identify the etiology and to assess the complications කියලා. ඒ investigations set එක කියන්න ඕන මෙතනට. ඊට පස්සේ වැදගත්ම point එක තමයි monitoring charts. මේ monitoring charts හරිම වැදගත් nephritic syndrome එකේ. ඔයා input output chart එකක් කියන්නේ fluid balance එකට input output chart එකක් දානවා. දාලා එකෙන් ඔයා බලන්නේ බබාට AKI එකක් develop වෙනවද කියලා. ඊට පස්සේ ඔයා BP chart එකක් දානවා. ඒක BP එක TDS බලන්නත් පුළුවන්. එතකොට if clinically indicated more frequently බලන්නත් පුළුවන්. ඒක ඔයා බලන්නේ යාට blood hypertension තියනවද නැත්නම් hypertensive encephalopathy එකක් කියන risk එකක් තියනවද කියලා බලන්න. QHT එකක් දානවා. ඊට පස්සේ daily weight එකයි urine wart test එකයි nephrotic බබාලගේ වගේම nephritic බබාලගේ daily කරනවා. ওই ටික තමයි යාළගේ daily monitoring charts තියෙන්නේ. ඒතර HO කෙනෙක් විදියට ඔයා admit වෙනකොට කරන වැදගත්ම දේ තමයි monitoring charts පටන් ගන්න එක සහ daily ward rounds වල monitoring chart බලන එක. එතකොට ඒක HO ගේ main duty එක. ඊට පස්සේ diet එක ගැන අහන්න පුළුවන්. diet එක ගත්තම specific diet එකක් ලොකුවට නැහැ. හැබැයි අපි added salt දෙන්නෙත් නැහැ. ඊළඟට potassium rich food avoid කරන්න ඕන like king coconut, fruit juices වගේ ඒවා දෙන්න නැහැ. ඒකේ potassium high හින්දා added salt දෙන්න නැතුව normal diet එකක් දෙන්න පුළුවන්. ඔයක තමයි diet එක තියෙන්නේ. ඊළඟට තියෙන්නේ fluid management එක. fluid management එක ගත්තම අපි හැම වෙලේම try කරන්න ඕන negative fluid balance එකක් maintain කරන්න. ඒකට හේතුව තමයි මෙයාගේ hypertension එක කියන්නේ mainly fluid overload එකකින් හින්දා. ඒ නිසා negative fluid balance එකක් maintain කරොත් අපිට hypertension එකේ risk එක අඩු කරගන්න පුළුවන්. එතකොට මේකෙදි fluid management එකේදී ඔයා මුලින්ම maintenance fluid requirement එක calculate කරනවා. calculate කරනකොට ඒක 24 hours වලදී calculate කරන්නේ. එතකොට ඒකෙන් half අපි over 12 hours දෙනවා. දීලා අපි බලනවා මේ 12 hours period එකේදී පපාගේ urine output එක කොහොමද කියලා. එහෙම බලලා ඉවර වෙලා අපි ඊට පස්සේ fluids continue කරනවා input එක equal to urine output plus insensible loss එක විදියට. එතකොට ඒකෙදී අහනවා insensible loss එක කොහොමද ඔයා calculate කරන්න කියලා. ඒක calculate කරන්නේ body surface area එක 400 වලින් වැඩි කරලා අපිට insensible loss එක calculate කරගන්න පුළුවන්. එතකොට මේකේ fluid management එක හරිම වැදගත් point එකක්. එතකොට ඒ නිසා ඒක කොහොමද හරියට කරන්න කියලා idea එකක් තියාගන්න. ඊට පස්සේ edema management එකට අපි furosemide දෙන්නේ. ඒකදී අපි dose එක ගැන කතා කරනකොට dose එක usually අපි කියන්නේ එයා බබාගේ circulatory status එකට නැත්නම් fluid balance එකට අනුව අපි titrate කරලා බලනවා කියලා. ඊට පස්සේ අපි antibiotic එකක් විදියට oral phenoxymethyl penicillin 250 mg 6 hourly දෙනවා for 10 days. අපි මේක දෙන්නේ to eradicate the organism. මේකෙන් අපිට disease එකේ duration එක අඩු කරන්න බෑ. හැබැයි organism එක eradicate කරන්න දෙනවා. ඊට පස්සේ BP management එක ගත්තම oral hypertensives like nifedipine වලින් තමයි අපි ඒ කියන්නේ dihydropyridine calcium channel blocker එකක් nifedipine කියන්නේ. ඒකෙන් තමයි blood pressure management එක කරන්නේ. එතකොට මේකෙදි අපි දැනගන්න ඕනේ මේගොල්ලන්ගේ hypertension එක ඉන්නේ mainly due to fluid overload. එතකොට බබා usually normal විදියට urine pass කරන්න ගත්තට පස්සේ යාගේ blood pressure normalize වෙනවා. එතකම් blood pressure management එකට අපිට oral antihypertensives nifedipine use කරන්න පුළුවන්. උතට ඔය ටික තමයි අපි on admission මොනවාද මේ බබාගෙන් පටන් ගන්න monitoring මොනවාද investigations මොනවාද ඊට පස්සේ දෙන බෙහෙත් මොනවාද ඔන්න ඔය ටික තමයි mainly දැනගන්න ඕන. ඊට පස්සේ daily ward rounds. එතකොට what do you look at daily ward rounds කියලා ඇහුවොත් ඒකෙදි පළවෙනි එක most important එක තමයි monitoring charts. මම කලින් කිව්වා වගේ HO කෙනෙක් විදියට අපි mainly බලන්නේ monitoring charts. එතකොට ඔය input එක කොහොමද කියලා බලනවා, output එක බලනවා, බබාගේ BP කොහොමද කියලා බලනවා, weight එක, urine water test එක බලනවා.
ඊට අමතරව අනිත් එක හිමැටියුරියා. යූරින් සැම්පල් එකක් උදේට බලන්න පුළුවන්. නැත්නම් අම්මගෙන් අහන්න පුළුවන් බබාට අදත් හිමැටියුරියා තිබ්බද කියලා. ක්‍රොස් හිමැටියුරියා. ওই ටික තමයි මොනිටරින් විදිහට ඔයා වෝඩ් රවුන්ඩ්ස් වලට කලින් උදේටි බලන්නේ. ඊට අමතරව අපි හිස්ටරි එකක් හා එක්සැමිනේෂන් එකක් ඩේලි කරනවා. ඒතර හිස්ටරි එකේදී ප්‍රෝග්‍රස් එක අලුත් මොනවා හරි කම්ප්ලේන්ට්ස් තියෙනවද කියලා බලනවා ජෙනරලි. ඊට අමතරව අපි ස්පෙસિෆිකලි කම්ප්ලිකේෂන්ස් මොනවා හරි ඩෙවලොප් වෙනවද කියලා හිස්ටරි එකේ සහ එක්සැමිනේෂන් එකේදී ඩේලි බලන්න ඕන. එතකොට අපි කම්ප්ලිකේෂන්ස් විදිහට අපිට මේන්ලි කතා කරන්න තියෙන acute renal failure එකයි, hypertensive encephalopathy එකයි, acute pulmonary edema එකයි. ඒතර ඔය තුන අපි history and examinations වලින් බලන්න ඕන develop වෙලාද නැත්නම් develop වෙන්න risk එකක් තියෙනවද කියලා. එතකොට acute renal failure එකේදී අපිට history එකේදී අම්මගෙන් අහන්න පුළුවන් reduced urine output එකක් තිබ්බද කියලා. examination එකේදී pulse rate එක නැත්නම් rhythm එක බලලා අපිට කියන්න පුළුවන් මේ arrhythmia එකක් වගේ යනවද කියලා. ඒක නෙමෙයි ගොඩක්ම main point එක වෙන්නේ history එකේ reduced urine output එක අහන එක තමයි. hypertensive encephalopathy එක ගත්තම ඒකේදී history එකේ අම්මගෙන් අහන්න පුළුවන් බබා complain කරාද headache එකක් නැත්නම් drowsy වගේද new onset seizure එකක් ආවද නැත්නම් blurred vision එකක් වගේ බබා කියනවද කියලා අහන්න පුළුවන්. එතකොට මේකේදී අනිත් අහන point එක what is the earliest sign of the hypertensive encephalopathy. එතකොට ගොඩක් වෙලාවට headache එකක් එන එක තමයි earliest sign එක වෙන්නේ. එතකොට examination එකේදී ඔයාලට බබාගේ GCS අඩුයි කියලා දැනෙනවා. GCS බලන්න අමාරුයි. ඒ වුණාට ඉතින් GCS අඩුයි කියලා දැනෙන්න පුළුවන්. exaggerated reflexes තියෙන්න පුළුවන්. ඊට පස්සේ acute pulmonary edema ගත්තම ඒකෙත් earliestම complaint එක විදිහට බබා කියන්නේ right hypochondrial pain එකක් තියෙනවා කියලා. ඊට අමතරව dyspnea, orthopnea, paroxysmal nocturnal dyspnea තියෙන්න පුළුවන්. examination එකේදී ඔයාට tender right hypochondrium එකක් තියෙනවා earliest sign එක විදිහට. ඒක එන්නේ මේ liver එක enlarge වෙන හින්දා. tender enlarging liver එකක් හින්දා තමයි tender right hypochondrial pain එකක් එන්නේ. tender right hypochondrium එක එන්නේ. එතකොට අර liver එක enlarge වෙනකොට අපේ liver capsule එක distend වෙද්දි තමයි ඔය pain එක එන්නේ. tenderness එක. ඊට අමතරව tachycardia, gallop rhythm, bilateral basal fine crepitations වගේ අපි usually දන්න heart failure features එන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි history and examination එකේදී complications develop වෙලාද කියලා බලන්න. ඊට පස්සේ අහන්න පුළුවන් මේ complication එකක් develop වුණොත් ඔයා කොහොමද manage කරන්නේ කියලා. හැබැයි ඒකට වඩා ගොඩක් එයාලා බලන්නේ මේ complication එකේ signs මොනවද කියන්නේ history examination එකේ මොනවද බලන්නේ බලලා ඒක prevent කරගන්න පුළුවන්ද කියලා HO කෙනෙක් විදිහට. මොකද හැම වෙලේම මේ complications වල early identification and prevention එක තමයි හැම වෙලේම හොඳ මේ complications හැදුනට පස්සේ manage කරනවට වඩා. එතකොට අපෙන් HO කෙනෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මේ complications early identify කරලා prevent කරන එක. නැතුව හැදුනට පස්සේ ඒකට manage කරන එක නෙමෙයි. ඒ නිසා mainly ඒගොල්ලෝ focus කරන්නේ මේ part එකට. හැබැයි ඉතින් සමහර වෙලාවකට අහන්න පුළුවන් කොහොමද මේ complication එකක් develop වුණොත් ඔයා manage කරන්න කියලා. එතකොට එහෙම අහුවතින් අපි hypertension එකේ management එක ගැන කතා කරොත් hypertension එක අපිට main entities දෙකකින් කතා කරන්න පුළුවන්. hypertensive urgency එකක්ද hypertensive emergency එකක්ද තියෙන්නේ කියලා. ඒතර hypertensive urgency එකක් ගත්තම ඒකෙදි එයාට hypertension mediated end organ damage එකක් නැහැ. acute hypertension mediated end organ damage එකක් නැතුව elevated blood pressure තියෙනවා නම් ඒක hypertensive urgency එක. අපි ඒක manage කරන්නේ oral medications like oral nifedipine වලින්. හැබැයි hypertensive emergency එකක් ගත්තම එයාට elevated blood pressure එකත් එක්ක acute hypertension mediated end organ damage එකක් තියෙනවා. එතකොට hypertensive encephalopathy වගේ එකක් තමයි එතකොට mainly එන්නේ මේකෙදි. එතකොට ඒකෙදි අපි IV hypertensives තමයි use කරන්නේ IV labetalol, IV nifedipine වගේ. ඒකත් එක්ක අපි blood pressure slowly තමයි අඩු කරගෙන යන්නේ. BP slowly තමයි අඩු කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව එකපාර rapid drop එකක් කරන්නේ නැහැ blood pressure වල. ඊට පස්සේ acute renal failure එකක් ගත්තම acute renal failure එක develop වුණොත් අපිට IV fluids දීලා manage කරන්න පුළුවන්. කියන්නේ fluid restore කරලා previous day urine output එක insensible loss එක විදියට fluids දීලා අපිට acute renal failure එක manage කරන්න පුළුවන්. ඊට පස්සේ acute pulmonary edema එකක් develop වුණොත් බබාව prop up කරන්න ඕන, high flow oxygen දෙන්න ඕන via face mask. ඊට පස්සේ IV furosemide bolus එකක් දෙන්න ඕන. ඊට අමතරව monitoring කරන්න ඕන blood pressure monitor කරලා blood pressure එක control කරන්න ඕන antihypertensives වලින්. ওই ටික තමයි management of complications. ඒක ලොකුවට මහන point එකක් නෙමෙයි. ටිකක් දැනගත්තම ඇති. ඊළඟට අනිත් එක තමයි අපෙන් අහනවා මේ post streptococcal glomerulonephritis කියලා suspect කරන බබෙක් ward එකට admit වුණාම එයාට වෙන්න පුළුවන් possibilities මොනවද කියලා. පළවෙනි එක normal natural
කෝස් ඔෆ් ඉල්නස් ගිහිලා බබා හොඳ වෙලා පොලියුරියා හැදිලා ඩිස්චාර්ජ් වෙන එක තමයි නෝමල් වෙන්නේ. හැබැයි තව එක රෙයා පොසිබිලිටි එකක් තියෙනවා මේ එන බබා ක්ලිනිකලි ඩිටීරියෝරේට් වෙන්න පුළුවන්. එතකොට එහෙම ක්ලිනිකලි ඩිටීරියෝරේට් වෙනකොට කොහොමද? ඒ කියන්නේ එතකොට බබාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා, ඇන්ටි හයිපර්ටෙන්සිව්ස් වලට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඉඩීමා එක වර්ස් වෙනවා. සීරම් ක්‍රියැටිනින් රැපිඩ්ලි වැඩි වෙනවා. අන්න ඔය වගේ බබා ක්ලිනිකලි ඩිටීරියෝරේට් වෙනවා නම් ඒ වෙන්න පුළුවන් පොසිබිලිටි එක තමයි මෙයාගේ පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස් එක දැන් ප්‍රෝග්‍රස් වෙලා RPGN එකට. එතකොට මේ පොසිබිලිටි එක වෙනකොට බබා ක්ලිනිකලි ඩිටීරියෝරේට් වෙනවා. මේක වෙන්න පුළුවන් එක පොසිබිලිටි එකක්. හොඳ වෙනවට අමතරව මේ විදියට ක්ලිනිකලි ඩිටීරියෝරේට් වෙලා RPGN එකකට ඩෙවලොප් වෙන්න පුළුවන්. පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස් එකේදී වෙන්නේ එන්ඩෝතීලියල් පොලිෆරේෂන් එකක්. හැබැයි RPGN එකේදී වෙන්නේ එපිතීලියල් සෙල් පොලිෆරේෂන් එකක් වෙලා ඒකෙන් එයා ක්‍රිසන්ට් ෂේප් ඩිපොසිට්ස් හදනවා. එතකොට මේ RPGN එක ඉන්ඩිකේෂන් එකක් රීනල් බයොප්සියක් කරන්න. අනිත් එක මේකේ හයි රිස්ක් එකක් තියෙනවා CKD වලට ප්‍රෝග්‍රස් වෙන. මොකද අපි දන්නවා පෝස්ට් ස්ට්‍රෙප්ටෝකොකල් ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස් වල CKD වලට ප්‍රෝග්‍රස් වෙන රිස්ක් එකක් නැහැ. හැබැයි RPGN වලට ඩෙවලොප් වුණොත් ඒකේ රිස්ක් එකක් හයි රිස්ක් එකක් තියෙනවා CKD වලට ප්‍රෝග්‍රස් වෙන්න. ඊට අමතරව මෙතනදිම බලමු මොනවාද රීනල් බයොප්සියක් කරන්න තියෙන ඉන්ඩිකේෂන්ස් කියලා. රීනල් බයොප්සියක් වලට කරන්න තියෙන ඉන්ඩිකේෂන් තමයි පර්සිස්ටන්ට් හිමැටියුරියා එකක් තියෙනවා නම් බබාට. යූෂුවලි මාස 6කට පස්සේ මෙයාට හිමැටියුරියා දිගටම තියෙනවා නම් ස්පෙෂලි මයික්‍රොස්කෝපික් හිමැටියුරියා ගැන අපි කතා කරන්නේ. ඒක දිගටම මයික්‍රොස්කෝපික් වෙන්නත් පුළුවන්, මැක්‍රොස්කෝපික් වෙන්නත් පුළුවන්. ඒක more than 6 months තියෙනවා නම් ඒක ඉන්ඩිකේෂන් එකක් රීනල් බයොප්සියක් කරන්න. ඊට පස්සේ persistently low complement levels තියෙනවා නම් අනිත් එක මේ ඔය disease එක කාලයේදී acute renal failure එකක් develop වුණොත් ඒකත් ඉන්ඩිකේෂන් එකක් රීනල් බයොප්සියක් කරන්න. ඔය ටික තමයි nephritic බබෙක්ට රීනල් බයොප්සි වලට තියෙන ඉන්ඩිකේෂන්ස්. ඊළඟට අනිත් වැදගත්ම points ටික අහන්නේ discharge එක ගැන. එතකොට discharge එකේදී මොකද්ද ඔයා කරන්නේ? පළවෙනි ප්‍රශ්නේ තමයි කවද්ද discharge කරන්න කියන එක. discharge කරන්නේ බබාගේ urine output එක normal වුණාම without diuresis. එතකොට අපි diuretics මුකුත් දෙන්නේ නැතුවම diuretics මුකුත් නැතුව normal urine output එකක් ආවම අපිට බබාව discharge කරන එක consider කරන්න පුළුවන්. මොකද ඒක තමයි earliest sign of recovery. ඊට අමතරව බබා clinically stable වෙන්න ඕන. edema එකක් තියෙන්න බෑ, hypertension තියෙන්න බෑ, normal urine output එකක් තියෙන්න ඕන සහ macroscopic hematuria තියෙන්න බෑ. හැබැයි අපිට බබාව discharge කරන්න පුළුවන් microscopic hematuria තියෙද්දි. මොකද usually microscopic hematuria up to 6 months අපි ගන්නවා normally තියෙන්න පුළුවන් කියලා. more than 6 months තිබ්බොත් තමයි අපි ඒක abnormal ඒක අපි seniors ලට දාලා ඒ ගැන තව දුරටත් investigate කරගෙන යන්න ඕන. එතකොට earliest sign of recovery විදියට normal urine output එකක් without diuretics and no edema, no hypertension, normal urine output and no macroscopic hematuria තිබ්බ ගමන් අපිට පුළුවන් බබාව discharge කරන්න. හැබැයි microscopic hematuria up to 6 months persistent එක normal කියලා ගන්න පුළුවන්. එතකොට ওই ටික ඔන්න ඔය criteria සාවම අපිට discharge කරන්න consider කරන්න පුළුවන්. එතකොට මොනවද ඔයා දෙන advices discharge එකේදී parents ලට? පළවෙනි එක අපි parent counselling කරන්න ඕනනේ. එතකොට parents ලව educate කරන්න ඕන about the disease and the prognosis. එතකොට disease එක ගැන කියනකොට අපි කියන්න ඕන මේ disease එකේ natural course of illness එක usually 2 to 3 weeks තමයි තියෙන්නේ. එතකොට at the end of the natural course of illness මේ බබාට polyuria එකක් හැදෙනවා. ඒ කාලේ සමහර වෙලාවට hypovolemia එකක් එන risk එකක් තියෙනවා. අපි ඒක ඒ වෙලාවට බලලා monitor කරනවා කියලා කියනවා. ඊළඟට usually මේ disease එක recur වෙන්නේ නැහැ. recurrence එකක් එන්නේ නැහැ. මොකද same strain එකෙන් reinfect වෙන්නේ නැහැ. ඒක කියන්න ඕන. post streptococcal glomerular nephritis එකක් නම් ඒක CKD වලට develop වෙන්නේ නැහැ කියලා අම්මට specify කරලා කියන්න ඕන. මොකද එයාලගේ තියෙන main concern එකක් තමයි මේකෙන් පස්සේ බබාට long term බෙහෙත් ගන්න ඕනද නැත්නම් මොනවා හරි kidneys වලට damage වෙනවද ලොකු වෙලා CKD හැදෙන්න පුළුවන්ද ඔය වගේ ඒවා තමයි ගොඩක් මේ ඔළුවේ තියෙන concerns. එතකොට අපි කියනවනේ CKD හැදෙන්න risk එකක් නැහැ කියලා. හැබැයි RPGN එක develop වුණොත් CKD හැදෙන්න high risk එකක් තියෙනවා කියලාත් කියන්න පුළුවන්. ඒක හැදුනොත් නැත්නම් normally post streptococcal glomerular nephritis විතරක් නම් CKD හැදෙන්න risk එකක් නැහැ කියලා progress වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කරන්න ඕන මොනවද කියලා කියන්න ඕන. diet එක normal diet එකක්. salt restriction එකක් දෙන්න ඕනේ නැහැ. no need bed rest. ගෙදර bed rest කරන්න ඕනේ නැහැ. බබාව ඉස්කෝලේ යවන්න, බබාව සෙල්ලම් කරන්න යවන්න, බබාව පන්ති යවන්න, ඒ ටික කියන්න.
ඊළඟට බබාට අපිව ඩිස්චාර්ජ් කරන්න පුළුවන් අපිට බබාව with antihypertensives. antihypertensives එක්කම ගෙදර ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. හැබැයි එහෙම යනකොට අපි කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක බෙහෙත් හරියට ගන්න විදිහ, ඒ ගැන කියලා දෙන්න ඕන, එඩියුකේට් කරන්න ඕන. ඊට අමතරව ස්පෙસિෆිකලි hypertensive encephalopathy වල warning signs ගැන අම්මව එඩියුකේට් කරන්න ඕන. ඒ කියන්නේ headache එකක් තියෙනවා නම්, blurred vision තියෙනවා නම්, seizure එකක් ආවොත් මේක hypertensive encephalopathy වල features වෙන්න පුළුවන්. ටක් ගාලා hospital එකට අරන් එන්න වගේ කියන්න ඕන. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ගෙදර ගියාම මෙෂර් කරන්න ඕන blood pressure එක every other day GP කෙනෙක් ගාවට ගිහිල්ලා අන්න ඒ වෙලාවේදී කියන්න ඕන cuff size එක අතට ගැලපෙන එකක් ගන්න බලන්න ડોක්ටර් එහෙම කරනවාද කියන එක පේරන්ට්ස්ලට කියන්න ඕන. ඊට පස්සේ කියන්න ඕන සතියකින් රිවිව් එකකට ක්ලිනික් එකට අරන් එන්න ඕන. ඒ එනකොට UFR එකකුත් කරගෙන එන්න කියලා. එතකොට එහෙම සතිය රිවිව් එකට UFR එකක් කරගෙන ආවම UFR එක බලනවා. UFR එකේ මයික්‍රොස්කෝපික් හිමැටුරියා තියෙන එක up to 6 month normal. ඒ නිසා ඒක ගැන අපි ඉච්චර කන්සර්න් වෙන්නේ නැහැ 6 month යනකම්. ඊළඟට අපි ක්ලිනික් එකට ආවම blood pressure measure කරනවා. measure කරලා ඒ blood pressure level මේ values උත් එක්ක අපි decide කරනවා මෙයාගේ antihypertensives change කරනවද, නතර කරනවද, continue කරනවද කියලා. එතකොට ওই ටික තමයි discharge එකේදී වාගේ management එක. ඒ ටික ඊට පස්සේ අනිත් එකක් පොඩ්ඩක් දැනගන්න ඕන post streptococcal glomerulonephritis ගැන. post streptococcal glomerulonephritis ගත්තම ඒක acute diffuse proliferative glomerulonephritis එකක්. මේක MCQ points ගොඩක් අහනවා. මේක usually අවුරුදු 5ත් 15ත් අතර අය තමයි හැදෙන්නේ වයස. මේකේ pathophysiology එක අපි හොඳට දැනගන්න ඕන. ඒතර මේකෙදි මුලින්ම වෙන්නේ යාට මේ streptococcal infection එකක් හැදෙන. ඒක pharyngitis එකක් හරි skin sepsis එකක් හරි. එතකොට මේ ඒක usually හැදෙන්නේ group A beta hemolytic streptococci nephrogenic strains වලින්. මේක හැදිලා 1 to 4 weeks වලට ගියාට පස්සේ අපිට එනවා type 3 hypersensitive reaction එකක්. එතකොට ඒ කියන්නේ අර antigen antibody complexes අර circulate වෙවි තියෙන antigen antibody complexes ඒව ගිහිල්ලා deposit වෙනවා glomerular basement membrane එකේ. ඒ deposition එකත් එක්ක මෙතන inflammation එකක් develop වෙනවා. ඒ එන inflammatory mediators වලින් WBC recruit කරලා complement pathways activate කරලා endothelial cells proliferation එකක් පටන් ගන්නවා. මේකත් එක්ක අපේ glomerular basement membrane එක thicken වෙලා scarring වෙන්න ගන්නවා. එතකොට ඒකෙන් GFR එක අඩු වෙනවා. GFR එක අඩු වෙන හින්දා reduce urine output එකක් එනවා. ඒකත් එක්ක renin angiotensin aldosterone RAS system එක activate වෙනවා. ඒ activate වෙලා sodium water retention එකත් එක්ක hypertension එකක් develop වෙන්න පුළුවන්. ඕක තමයි pathophysiology එක. එතකොට මේ ඒකෙදී streptococcal infection එකක් තිබ්බා කියලා අපි diagnose කරන්නේ evidence of recent infection වලින්. එතකොට ඒක අපිට culture එකකින් වෙන්න පුළුවන්, anti-streptolysin OTT එකෙන් වෙන්න පුළුවන්, නැත්නම් anti-DNase B. මෙන්න මේ තුනෙන් තමයි අපිට මෙයාට streptococcal infection එකක් මේ ළඟදී තිබ්බා කියලා evidence අරගෙන diagnose කරන්න පුළුවන්. ඕක තමයි post streptococcal glomerulonephritis ගැන දැනගන්න ඕන. ඊළඟට ওই ටික තමයි. ඊළඟට මේකනේ අපි history එක ඊට පස්සේ examination එක problem list හදන්නේ කොහොමද ඒ ගැන ලොකුවට කතා කරේ නැහැනේ. ඒක ගැන මම වෙනම discuss කරන්නම්. මෙතන මේ ටික තමයි usually දැනගන්න ඕන nephritic syndrome long case එකේ discussion එකට. මීට අමතරව තව කියවලා බලන්න. මේක තමයි main points ටික. මේක base කරගෙන ඊටු ටික add කරගෙන මේව කළා usually හොඳ discussion එකකට යන්න පුළුවන්.